ගුඩ් මෝනිින් හැමෝටම අපි අද බලමු ඔන්ලයින් එකකවන්ස් භාවිතා කරලා අපේ ඔප්ටිකල් ෂොප් එකකට අදාළව එකවුන්ස් ටික තියාගන්නේ කොහොමද කියලා මුලින්ම අපි කරන්න ඕන www.onlineaccounts.lk කියන වෙබ්සයිට් එකට ලොග් වෙලා ෆ්‍රී ට්‍රයල් එකක් හදාගන්න එක. එතෙන්දී අපට අවශ්‍ය කරනවා අපේ ඊමේල් ඇඩ්‍රස් එකකුයි පාස්වර්ඩ් එකකුයි. ඊට පස්සේ අපේ account එක create කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ masters ටික master tables වලින් add කරගන්න. මුලින්ම අපි කරන්න ඕනේ අපේ ledger accounts ටික create කරගන්න එක. මේ ledger account create කරගනිද්දී අපේ ගොඩක් වෙලාවට trends selling තියෙන්න පුළුවන්, lenses selling තියෙන්න පුළුවන්, lenses වලට add කරන අර blue cut එකේ ඉන්කම් එකට අදාළව අපිට accounts create කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ UV protection දානවා ඒක create කරගන්න පුළුවන්. ඊට පස්සේ eye checkings වලට අදාළව නම් ගොඩක් වෙලාවට වෙන්නේ checkup එක කරන්නේ free. ඊට පස්සේ sunglasses selling ඒ ටිකට අදාළව අපේ ledger accounts ටික මෙතනින් create කරගන්න පුළුවන්. අපිට පුළුවන් account code එකක් දාලා account type එකක් select කරලා ඒ වගේම account name එකක් දාලා අපේ ledger account එක create කරගන්න. ඊළඟට තියෙන මාස්ටර් එක තමයි සයිට් මාස්ටර් එක. මෙතෙන්දී අපි සයිට් කියලා අදහස් කරන්නේ අපේ ලොකේෂන්ස්. ක්‍රියේට් සයිට්. අපිට පුළුවන් අපේ සයිට් ටික මෙතනින් ක්‍රියේට් කරගන්න. මේ ක්ලාස් මාස්ටර් එකෙන් වෙන්නේ අපේ ෆ්‍රේම්ස්, සන්ග්ලාසස්, ලෙන්සස්, කූලින් ග්ලාසස්, ඒ කියන්නේ අපේ ක්ලාසස් ටික හදාගන්න එක තමයි අපිට මේ ක්ලාස් මාස්ටර් එකෙන් වෙන්නේ. ක්‍රියේට් ක්ලාස්. ඊළඟට අපි යමු කස්ටමර් මාස්ටර් එකට. මෙතනදි වෙන්නේ අපේ කෑෂ් කස්ටමර්ස්ලා ක්‍රෙඩිට් කස්ටමර්ස්ලා ක්‍රියේට් කරගන්න එක. කස්ටමර්ගේ නේම් එක දාලා ඉන්ෆෝමේෂන් ටික දාලා අපිට පුළුවන් කස්ටමර්ව ක්‍රියේට් කරගන්න. මෙතනදි වෙන්ඩර්ස්ලා කියලා අදහස් කරන්නේ ලෙන්සස්, ෆ්‍රේම්ස්, ඒ වගේම අපි ගන්න බොක්සස්, ඒ වගේම අපිට සප්ලයර්ස්ලා. ඒ කියන්නේ අපේ සප්ලයර්ස්ලා ටික තමයි මේ වෙන්ඩර් මාස්ටර් එකෙන් අපි ක්‍රියේට් කරගන්න ඕන. ක්‍රියේට් වෙන්ඩර්. අපේ වෙන්ඩර්ස්ලට අදාළව ඩීටේල්ස් ටික ෆිල් කරලා අපිට පුළුවන් අපේ වෙන්ඩර්ව ක්‍රියේට් කරගන්න. ඊළඟට අපිට වැදගත් වෙන මාස්ටර් එකක් තමයි එම්ප්ලොයි මාස්ටර් එක.
එම්ප්ලොයි මාස්ටර් එකට පුළුවන් අපේ ඉන්න එම්ප්ලොයිස්ලා ඒ කියන්නේ අයි ටෙක්නීෂියන්ස්ලා ඒ වගේ එයාලගේ විස්තර ටික දාලා අපිට පුළුවන් එම්ප්ලොයි මාස්ටර් එකක් ක්‍රියේට් කරගන්න. ඊළඟ අපි යමු අයිටම්ස් මාස්ටර් එකට. අයිටම් මාස්ටර් එකෙන් අපිට පුළුවන් sunglasses ඊට පස්සේ glasses, lenses, frames, cooling glass ඊට පස්සේ lenses තියෙනවා blue cut දාපු අය වගේ ඒවා. ඒ අපේ අයිටම් ටික අපිට පුළුවන් create item ගිහිල්ලා create කරගන්න. මෙතනදි විශේෂත්වයක් වෙන්නේ අර අපි චෙක්අප් එක කරන්නේ ෆ්‍රී නම් අපිට පුළුවන් එක සර්විස් අයිටම් එකක් යටතේ ක්‍රියේට් කරගන්න. අපි බලමු අපේ අයිටම් එකක් මෙතන ඉන්වෙන්ටරි පාර්ට් එකට ගිහිල්ලා ක්‍රියේට් කරගන්න. අයිටම් නේම් එකක් දාලා අයිටම් එකට අදාළ විස්තර ටික දීලා ඒ වගේම අයිටම් එකේ කොස්ට් එක දාලා අපිට පුළුවන් අයිටම් එකක් ක්‍රියේට් කරගන්න. ඔප්ටිකල් ෂොප් එකකට අදාළ වැදගත්ම මාස්ටර්ස් ටික මේ ටික තමයි. ඊළඟ අපි යමු වෙන්ඩර් සෙන්ටර් එකට. වෙන්ඩර් සෙන්ටර් එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ පර්චේස් රික්විෂන් එකක්, පර්චේස් ඕඩර් එකක්, GRN එකක්, GRN රිටර්න් එකක්, ඊට පස්සේ බිලක්, ඒ බිලට අදාළ පේමන්ට් කිරීම අපිට පුළුවන් සිස්ටම් එකට එන්ටර් කරගන්න. අපි මුලින්ම බලමු PR එකක් දාන්නේ කොහොමද කියලා. වෙන්ඩර් නේම් එකක් සිලෙක්ට් කරලා ක්වොන්ටිටි එකක් දාලා රේට් එකක් දාලා අපිට පුළුවන් PR එකක් සිස්ටම් එකට එන්ටර් කරගන්න. අපි දාපු PR එක අපිට පුළුවන් ඇප්‍රූවල් ඔප්ෂන් එකට ගිහිල්ලා ඇප්‍රූව් කරගන්න. PR එක ඇප්‍රූව් කළාට පස්සේ අපිට පුළුවන් පර්චේස් ඕඩර් එකක් දාගන්න. වෙන්න කෙනෙක්ගේ නමක් සිලෙක්ට් කරලා මෙතනින් අපිට ලෝඩින් ඔප්ෂන් එකක් තියෙනවා. අපිට පුළුවන් PR එකක් සිස්ටම් එකට එන්ටර් කරගන්න. අපි දාපු PR එක අපිට පුළුවන් ඊළඟට ඇප්‍රූව් කරගන්න. ඊළඟට අපි බලමු GRN එකක් දාගන්න. වෙන්ඩර් නේම් එක සිලෙක්ට් කරලා අපිට අදාළ ක්ලාස් එක සයිට් එක ඕනනම් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. අපි දාපු PO එක මෙතනට අපිට ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපි දාගත්ත GRN එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. GRN එක දැම්මට පස්සේ අපිට පුළුවන් ඇප්‍රූවල් ඔප්ෂන් එකට ගිහිල්ලා GRN එක ඇප්‍රූව් කරගන්න.
ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල් වගේ දෙයක් අපිට පුළුවන් මේ බිල් ෆෝම් එකෙන් එන්ටර් කරගන්න. ඉතින් ආපු බිල් එක ඇප්‍රූව් කරගෙන අපිට පුළුවන් ඒක පේ බිල් එකෙන් පේමන්ට් එක කරගන්න. in transaction pay bill. අපිට පුළුවන් අදාළ transaction එක select කරලා payment method එක select කරලා අපේ payment එක කරගන්න. ඊට පස්සේ අපි යමු customer center එකට. customer center එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ කස්ටමර් කෙනෙක්ගෙන් ඕඩර් එකක් ආවට පස්සේ ඒ ඕඩර් එක සිස්ටම් එකට එන්ටර් කරලා තියාගන්න. අපේ කස්ටමර්ස්ලාගේ ලෙන්සස් වලට, ෆ්‍රේම්ස් වලට, ඊට පස්සේ සන්ග්ලාසස් වලට, ඒ වගේ දේවල් වලට ජොබ් ඕඩර් එකක් ආවට පස්සේ අපිට පුළුවන් ඒ ඕඩර් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. අපිට පුළුවන් කස්ටමර්ගේ ඕඩර් එක ඊළඟට සේව් කරගන්න. කස්ටමර්ට කොටේෂන් එකක් එවන්න පුළුවන් අපිට මේ එස්ටිමේට් ෆෝම් එකේ. කස්ටමර්ට ඉන්වොයිස් එකක් එවන්න ඕන නම් අපිට පුළුවන් මේ ඉන්වොයිස් ෆෝම් එක භාවිත කරන්න. අපිට පුළුවන් අපි දාපු ඕඩර් එක මෙතෙන්දී ලෝඩ් කරගන්න. ක්ලාස් එකක්, සයිට් එකක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඉන්වොයිස් එක සිස්ටම් එකට සේව් කරගන්න. ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා අපිට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරොත් අපිට පුළුවන් කස්ටමර් පේමන්ට් එකට ගිහිල්ලා කස්ටමර්ගේ පේමන්ට් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. ක්ලාස් එක සයිට් එක සිලෙක්ට් කරලා පේමන්ට් කරන වැලියු එක දාලා අපිට පුළුවන් කස්ටමර්ගේ පේමන්ට් එක සේව් කරගන්න. ඊට පස්සේ අපි යමු බැංකින් සෙන්ටර් එකට. බැංකින් සෙන්ටර් එකට ගිහිල්ලා පුළුවන් අපිට අපේ පේමන්ට්ස් ටික රයිට් චෙක් කරහා කරගන්න. බැංක් account එක සිලෙක්ට් කරලා
පේමන්ට් මෙතඩ් එකක් සිලෙක්ට් කරලා පේ කරන්නේ කාටද කියලා දාලා අපිට පුළුවන් පේමන්ට් එක සිස්ටම් එකට සේව් කරගන්න. petty cash, fund transfer, deposits මේ වගේ දේවලුත් අපිට පුළුවන් බැංකින් සෙන්ටර් හරහා සිස්ටම් එකට එන්ටර් කරගන්න. ඊළඟ අපි යමු ස්ටොක් සෙන්ටර් එකට. ස්ටොක් සෙන්ටර් එකට ගිහිල්ලා අපිට පුළුවන් ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් එකක් කරනවා නම් ඒ ටික අපිට එන්ටර් කරගන්න. අපි ට්‍රාන්ස්ෆර් කරන සයිට් එක සිලෙක්ට් කරලා ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහෙටද කියලා දාලා ට්‍රාන්ස්ෆර් කරන අයිටම් එක සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඉන්වෙන්ටරි ට්‍රාන්ස්ෆර් එක සිස්ටම් එකට එන්ටර් කරගන්න. ඒ වගේම අපේ ලෙන්සස් වලින් ඊට පස්සේ අපේ ග්ලාසස් වලින් ස්ටොක් එකේ මොනවා හරි තියෙනවා නම් ස්ටොක් එකේ කියන්නේ සිස්ටම් ස්ටොක් එකයි ෆිසිකල් ස්ටොක් එකයි අතර ඩිෆරන්ස් එකක් තියෙනවා නම් අපිට පුළුවන් ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් ෆෝම් එක කරහා ඒ ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න. account එක සිලෙක්ට් කරලා සයිට් එකත් අපිට සිලෙක්ට් කරලා ඊට පස්සේ item එක සිලෙක්ට් කරලා ඇඩ්ජස්ට්මන්ට් කරන quantity එකත් අපිට පුළුවන් සිලෙක්ට් කරලා ඒ කියන්නේ අපි ඇඩ්ජස්ට්මන්ට් කරන අපේ quantity එක අපිට පුළුවන් සිස්ටම් එකට එන්ටර් කරලා අපේ ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එක සිස්ටම් එකට සේව් කරගන්න. ඊළඟ අපි යමු අපේ රිපෝට්ස් වලට. අපිට පුළුවන් P&L එකක් ක්ලාස් වයිස්, සයිට් වයිස්, මන්ත්ලි විදියට අපේ සිස්ටම් එකෙන් රන් කරලා බලා ගන්න. ඊට අමතරව බැලන්ස් ෂීට් එකක්. ඒ බැලන්ස් ෂීට් එකට අදාළව ඒක ක්ලාස් වයිස් ඊට පස්සේ මන්ත්ලි ඒ විදිහට අපිට පුළුවන් බැලන්ස් ෂීට් එක රන් කරලා බලා ගන්න. ඊට පස්සේ අපේ වෙන්ඩර් රිපෝට්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් අපේ වෙන්ඩර්ස්ලාගේ බැලන්ස් එක කොච්චර තියෙනවද? තව අපි යාලට කොච්චර පේමන්ට් කරන්න තියෙනවද? ඒ ටික අපිට පුළුවන් වෙන්ඩර් රිපෝට්ස් වලින් බලා ගන්න. කස්ටමර් රිපෝට්ස් වලට ගිහිල්ලා අපිට පුළුවන් AR ඒජන්ට් සමරි එකක්, AR ඒජන්ට් ඩීටේල්ස් රිපෝට් එකක්, ඊට පස්සේ අපේ අපි සේල් කරපු කස්ටමර් වයිස් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒවා සමරියක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ බැංකින් රිපෝට්ස් ගත්තත් අපිට පුළුවන් බැංක් රෙකන්සිලේෂන්ස් එක සමරි එකක් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඩීටේල් එකක් විදියට ගන්න පුළුවන්. ඉන්වෙන්ටරි රිපෝට්ස් වලට ගියොත් අපිට පුළුවන් අපේ තව ලෙන්සස් කොච්චර තියෙනවද ඊට අමතරව ග්ලාසස් කොච්චර තියෙනවද ඒ ටික අපිට පුළුවන් ස්ටොක් වැලුවේෂන් සමරියක් විදියට ඊට පස්සේ වැලුවේෂන් ඩීටේල් රිපෝට් එකක් විදියට බලා ගන්න. මූලික වශයෙන්ම මේ ටික තමයි අපිට ඔන්ලයින් accounts භාවිතා කරලා ඔප්ටිකල් shop එකකට අදාළව කරගන්න පුළුවන් දේවල් ටික. Thank you.